අපිට අවධානය යොමු කරන්න ඕන කරන පැති දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේ LSD රිවිව් එකේදී අපි සාකච්ඡාවට ලක් කරපු කොටස සහ එතනින් ඔබට තියෙන කොටස. මේ කොටස් දෙකම පිළිබඳව මම ඒ කියන්නේ කරුණු දෙකක් විදිහට අවධානයට ලක් කරන්න කැමතියි. එකක් තමයි අපි දන්නවා පහුගිය ඉතිහාසයේ පුරාම දැන් අපි මේක අවදීන් කීපයකට බෙදුවා. මේ ඒ කියන්නේ අපි ගත්තාම මේ මිනිසා සහ සතුන් අතර ඝට්ටනයක් තත්වයට පරිවර්තනය වෙන්න බලපාපු සාධක විදිහට මේ මෑත ඉතිහාසයේ ලංකාව තුළ අපිට ප්‍රධාන වශයෙන් අවදි තුනකට මේක වෙන් කරන්න පුළුවන්. නමුත් අපි පළවෙනියෙන්ම තේරුම් ගත යුතු එක තමයි ලෝකයේ ගත්තත් අපි ශිෂ්ටාචාරගත වෙනවත් එක්කම. ඒ කියන්නේ අපි ගත්තොම ඒ කියන්නේ මීට අවුරුදු 2,50,000කට ඉස්සෙල්ලා නැගෙනහිර ආප්‍රිකාවේ පරිණාමය වෙලා එතනින් එළියට යනකොට දැන් අපි out of Africa theory එකට අනුව ගත්තොත් එහෙම එක පැත්තකින් උග්‍ර නියං කාල ගුණයක් පවතිනවා. මේවත් එක්කම දැඩි ආහාර අර්බුදයක් එනවා. එතකොට අර දඩයම් යුගයේ මේ ජීවත් වෙච්ච මානවයා නැගෙනහිර ආප්‍රිකාවෙන් එළියට ඇවිල්ලා අනිත් භූමි ප්‍රදේශවල ස්ථාපිත වෙන්න උත්සාහ දරනවා. ඒ උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ ස්වභාවික සම්පත් විවිධාකාරයෙන් භාවිතා වෙනවා. ඒ අතරතුරදී ආපහු අපි දන්නවා මීට අවුරුදු 20000කට ඉස්සෙල්ලා ඇති වෙනවා උග්‍ර සීත දේශ ගුණයක් පවතින කාල ගුණයක් අපි ග්ලැසියර් අවධිය කියලා හඳුන්වනවා. මේ ග්ලැසියර් අවධියත් එක්කම මේ අප්‍රිකාවෙන් නික්මිච්ච මානවයා ඊළඟට ගොඩක් වෙලාවට ගල් ගුහාවෝ ඒ වගේ තැන්වලට සීමා වෙනවා. ඒ පිළිදී ආහාර පිළිබඳ ලොකු අර්බුදයක් එනවා. ඒ අර්බුදයත් එක්කම ඊළඟට අන්තර්ගැසියර අවධියත් එනවත් එක්කම ඔහුගේ අත්දැකීම් එක්ක මේ ගෘහස්ථකරණය කියන එක එහෙම නැත්නම් ගෘහාශ්‍රිතකරණය කියලාත් සමහරලාට පාවිච්චි කරනවා. මේ ගෘහස්ථකරණය සම්බන්ධයෙන් මූලික සංකල්ප මතුවෙන්න පටන් ගන්නවා. ඒවත් එක්ක තමයි අපි දන්නවා ආහාර වර්ග මේ වගා කරලා ජීවත් වෙන එහෙම නැත්නම් සතුන් මත ගෘහස්ථකරණයට ලක් කරන සතුන් මත ජීවත් වෙන ක්‍රියාවලියට ඕන කරන පදනම වැටෙනවා මීට අවුරුදු 20000කට පස්සේ කාලවකවානුව තුළදී. ඒකත් එක්කම අපි දන්නවා ඊළඟට මේ දඩයම් යුගයේ එහෙම නැත්නම් දඩයම් ඊළඟට හන්ට ගැදරින් සහ ෆිෂින් කියන මේ තත්වයන් යටතේ ජීවත් වෙච්ච මානවයා ඊළඟට මේ කුෂිකර්මාන්තය සහ සත්ව පාලනය කියන මේ දෙකත් එක්ක යොමු වෙනවා. ඉතින් ඔය දෙකත් එක්ක යොමු වෙන අවධිය තමයි මේ පරිසරය විශේෂයෙන්ම මේ සතුන් සහ මිනිසා අතර යම්කිසි ආකාරයක ඝට්ටනයන් ඇති වෙන ඕන කරන පදනම ගොඩ නැගෙන කාලවකවානුව. දැන් මේ තත්වයන් එක්ක ඊළඟට මේක විකාශනය වෙලා එනවා. ඊට පස්සේ ලංකාවේ අපි මේක මේ ආකාරයෙන් ගැටුමක් තත්වයට පරිවර්තනය වෙන්න බලපාපු අවදි කීපයක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා විශේෂයෙන්ම මහා පරිමාණයෙන්ම ස්වභාවික පද්ධති බිඳ වැටෙන්න අරගත්ත අවධිය අපි දන්නවා යටත් විජිත යුගයේදී 1818න් පස්සේ කාලවකවානුව තුළදී මේක ආරම්භ වෙනවා. ආරම්භ වෙලා 1948 වෙතර වෙනකන් මේකේ ව්‍යාප්ත වෙනවා. ඒක ප්‍රධාන වශයෙන්ම තෙත් කලාපයේ පදනම් කරගෙන මතුවෙනවා. ඊට පස්සේ අවධියක් එනවා. ඒ තමයි මහවැලි ව්‍යාපෘතියත් එක්කම 1952 දී හැදපු මහවැලි සැලැස්ම. ඊට පස්සේ ඒකේ 1977 ඉඳලා මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කඩිනම් මහවැලි සැලැස්ම විදිහට ක්‍රියාත්මක වෙනවා. නමුත් 1952 දී ඉඳලා අපි දන්නවා මහවැලි ව්‍යාපෘතියේ යම් යම් ඒ කියන්නේ කොලනි ඇති කරන මේ ක්‍රියාවලින් නැති වෙනවා. එතකොට වියලි කලාපයේ ස්වභාවික පද්ධතීන් විවෘත වෙන්න පටන් ගන්නවා. මේවත් එක්කම වියලි කලාපයේ තුල වාසස්ථාන අහිමි වෙච්ච මේ විශාල ජෛව ප්‍රජාවකට වාසස්ථාන අහිමි වෙනවා. ඒ ආකාරයෙන් ඊළඟට කඩිනම් මහවැලි ව්‍යාපෘතියත් එක්ක මේක වර්ධනය වෙමින් යනවා. ඊට පස්සේ මේ කාලවකවානුවෙන් අනතුරුව මේ ආකාරයෙන් තවදුරටත් මේකේ ඒ කියන්නේ ඊළඟ පියවර එන අවස්ථාව තමයි අපි දන්නවා යුද්ධෙන් පස්සේ 2011 හදන ජාතික භෞතික සැලැස්ම. ජාතික භෞතික සැලැස්මත් එක්කම ඒක ක්‍රියාත්මක වෙනවත් එක්කම ඊළඟ පියවර එනවා ලංකාව තුල මේ සතුන් සහ මිනිසුන් අතර ඝට්ටනයන් වර්ධනය වෙන්න ඕන කරන බලපෑම ඇති වෙන මේ වාසස්ථාන විනාශයේ ඊළඟ පියවර ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ආකාරයෙන් ගත්තාම අපි දන්නවා මේ ලංකාව තුල මේ ප්‍රශ්නේ ඇති වෙන්න ප්‍රධාන වශයෙන් බලපාපු සාධක විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ වාසස්ථාන අහිමි කිරීම. ඒ කියන්නේ වන සතුන්ගේ වාසස්ථාන අහිමි කිරීමත් එක්කම ඇති වෙන තත්ත්වය. ඒ විතරක් නෙමෙයි වාසස්ථාන අහිමි කිරීමට අමතරව වාසස්ථානවල ගුණාත්මක තත්ත්වයේ පිරිහෙන එක.
ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තාම වාසස්ථාන ස්වභාවික වාසස්ථානවල මහ පරිමාණයෙන්ම ආක්‍රමණිකශීලී ශාක පැතිරීමත් එක්ක මේ ස්වභාවික ජෛව ප්‍රජාවට ඇති වෙනවා ඒ වාසස්ථානවල ස්වභාවික සම්පත් අතර මේ ගැටුමක්. එහෙම නැත්නම් සම්පත් සීමා වෙනවත් එක්කම ඇති වෙන ගැටන. ඒවත් එක්කම සතුන් ස්වභාවික පද්ධති වලින් එළියට එනවා. කුෂිකාර්ම පද්ධතිය ඇතුළු මානව ජනාවාස වලට පිවිසීම වර්ධනය වෙනවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ පද්ධති තුල මේ ආකාරයෙන් සිදුවෙන ක්‍රියාවලීන් වලට අමතරව අනිත් පැත්තෙන් ඇතිවෙන ප්‍රධාන තත්වයක් තමයි අපි දන්නවා මේ වනාන්තර එකිනෙකට කුට්ටිකරණය වෙන ආකාරයෙන්. එහෙම නැත්නම් ෆ්‍රැග්මන්ටේෂන් අපි ගත්තහම ප්‍රධාන තත්වයක් වනාන්තර කුට්ටිකරණය කියන එක මේ වනසතුන් ස්වභාවික පද්ධතීන් වලින් එළියට එන්න සහ ඒ එළියට එන එක වර්ධනය වෙන්න. ඉතින් මේ සියලුම තත්වයන් මේ ආකාරයෙන් පවතිද්දි මේ ආකාරයෙන් වර්ධනය වෙද්දි අපි මේකට විසඳුම් හොයන්න උත්සාහ දරන්නේ මේ සතුන් ස්වභාවික පද්ධතිය වලින් එළියට ආවට පස්සේ ඇතිවෙන ඝට්ටනයත් එක්ක තමයි අපි විසඳුම් සොයන්න උත්සාහ දරන්නේ. මෙතන තමයි ඇතිවෙන ප්‍රධාන ගැටලුකාරී තත්වය. මේක අනිත් පැත්තෙන් කුෂිකර්මාන්තයේ නිරත ජනතාව සහ පොදු ජනතාවත් එක්ක මේක සාකච්ඡාවට ලක් කරන්නේ වනසතුන් සහ මිනිසා අතර ඇතිවන ඝට්ටනයක් තත්වයට. නමුත් මේකේ අපි අවධානයට ලක් කරන්න ඕනේ අනිත් මේ LST රිවිව් එකෙන් ඔබ්බේ අපි සාකච්ඡාවට ලක් කරන ඉතුරු කොටස තමයි මේ සතුන් මත තමයි අපි මේ කුෂිකර්මාන්තය ඇතුළුව සමස්තය සිද්ධ වෙන්නේ. අර ඔබ මුලදී සඳහන් කරා වගේ දැන් අලි ඇතුන් මේ වාසස්ථාන විනාශයත් එක්කම අපි ඇතිවෙන තත්වයන් සාකච්ඡාවට ලක් කරනවා. නමුත් අපි දන්නවා ලංකාවේ අලි නැත්තම් කුෂිකර්මාන්තයක් නැහැ කියන එක. මොකද ලංකාවේ අලි වටා තමයි කුෂිකර්මාන්තය රැඳිලා තියෙන්නේ. ලංකාවේ අලි හිටියේ නැත්තම් එහෙම අද වන විට වියලි කලාපයේ භූමි ප්‍රදේශ වලින් වැඩි ප්‍රදේශ ප්‍රමාණයක් කුෂිකර්මාන්තයේ කරගන්න බැරි පද්ධතීන් බවට පත් වෙනවා. මොකද යාල මහ දෙකන්නේ වගා කරගන්න බැරි පද්ධතීන් බවට පත් වෙලා අවසන් වෙන්න නියමිතයි මේ වියලි කලාපයේ අලි හිටියේ නැත්තම්. මොකද අපි ඒක හොඳටම දන්නවා තෙත් කලාපයේ අලි නැති හින්දා අලි ඉන්නේ ඊටාම තැන් දෙකක විතරයි සිංහරාජයේ සහ ශ්‍රීපාද අඩවිය විතරයි. දැන් ඊට අමතරව මේ තෙත් කලාපයේ ගත්තාම හිටපු අලි විශාල ප්‍රමාණයෙන් ඝාතනය වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තෙත් කලාපේ වනාන්තර ඉතුරු වෙලා තියෙන්නේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 3%යි. ඒ කියන්නේ ඉහළ කඳුකර ඒ කියන්නේ මධ්‍ය කඳුකර පහත් කඳුකර සහ පහත රට කියන මේ තෙත් කලාපීය කලාපවල 3%යි වනාන්තර ඉතුරු වෙලා තියෙන්නේ. ඒ 3%ක් වෙච්ච වනාන්තර ප්‍රමාණයත් කුට්ටි 2500කට වැඩි ප්‍රමාණයකට එකිනෙකට කැඩිලා ගිහිල්ලා තියෙනවා. එතකොට වනාන්තර කුට්ටි ටිකක් විතරයි තෙත් කලාපේ ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි වියලි කලාපේ ගත්තාම 14%ක් වනාන්තර ඉතුරු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ පද්ධති විදිහට ඉතුරු වෙලා තියෙනවා. එතකොට පද්ධති විදිහට ඉතුරු කරන්න එක හේතුවක් වෙලා තියෙනවා අලියතුන්ට වාසස්ථාන සැලසීම. එතකොට ඒ මත තමයි වැව්වල ජල පෝෂක සුරක්ෂිත වෙලා තියෙන්නේ, ගංගාවල ජල පෝෂිත සුරක්ෂිත වෙලා තියෙන්නේ. ඒ වගේම මේ මහවැලි මහ සැලැස්මත් එක්ක සකස් කරපු සහ ඊට පෙරදී සකස් කරපු මහා ජලාශවල සහ මහා වැව් පද්ධතීන් වල ජල පෝෂක සුරක්ෂිත වෙලා තියෙන සහ වාසස්ථාන අහිමි වෙච්ච අලියතුන්ට ඒ ව්‍යාපෘතිත් එක්ක විශාල භූමි ප්‍රදේශ රක්ෂිත ප්‍රදේශ විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට ඒ හින්දා තමයි අද වන විට වියලි කලාපේ වගා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ජල පෝෂක සුරක්ෂිත වෙච්ච හින්දා එහෙම නැත්නම් මේ ගංගායල දොළ විතරක් නෙමේ වැව් සහ ජලාශවල ජල පෝෂක විදිහට අලියතුන්ගේ වාසස්ථාන විශාල ප්‍රමාණයක් ආරක්ෂා වීම තමයි අපේ කුෂිකර්මාන්තයේ පදනම වෙලා තියෙන්නේ. ඒකට අපි ලංකාවේ වියලි කලාපයේ කුෂිකර්මාන්තය සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ අලියතුන් පදනම් කරගෙන. ඒකට අලියතුන්ට වාසස්ථාන සපයනකොට ඒකත් එක්ක අනිත් පැත්තෙන් අනිත් සතුන්ටත් වාසස්ථාන සැලසෙනවා. ඉතින් මේ බැලන්ස් එක එහෙම නැත්නම් මේ තුලිතතාවය අපි සාකච්ඡාවට ලක් නොකිරීම එහෙම නැත්නම් මේ ක්‍රියාවලිය ලක් නොකිරීම තමයි තියෙන ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ. අපි මේක ඝට්ටනයක් තත්වයට පරිවර්තනය කළා ගොවියා සහ අලියා වගේම අනිත් සතුනුත් අතර යම්කිසි ආකාරයක ඒ කියන්නේ අපිට මේක වචනේ පාවිච්චි කරන්න වෙන්නේ දැවැන්ත ඝට්ටනයක් තත්වයට මාධ්‍ය හරහා සහ අද වන විට දේශපාලන අංශ විසින් එහෙම නැත්නම් දේශපාලන පක්ෂ විසින් පවා මේක මහා ගැටලුවක් තත්වයට පරිවර්තනය කරලා තියෙනවා. ඒ හින්දා අර සැබෑ තත්වය සම්පූර්ණයෙන්ම සංගවලා තියෙන්නේ. මේ සංගවීම මත තුල තමයි මේ ප්‍රශ්නය තවදුරටත් වර්ධනය වෙමින් සමාජය තුල දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරන තත්වයකට පරිවර්තනය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙන තත්වය තමයි ගොවියා සහ විශේෂම ගොවීන් විසින් මේවා යම් තාක් දුරකට කළමනාකරණයෙන් යුතුව භාවිතා වුණා පෞද්ගලික ඉතිහාසයේ තුරාම.
ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වර්ධනය කළා දුන්න අපි වැරදි අරගත්ත තීන්දුව තීරණ හරහා සංවර්ධන සැලසුම් හරහා ඊට පස්සේ ඒකේ සමාජය තුළ සාකච්ඡාවට ලක් කරන්නේ ඒ ප්‍රශ්නයෙන් පරිබාහිර කළා මේ සතුන් එළියට ආවට පස්සේ ඇති වෙන තත්ත්වය තමයි සාකච්ඡාවට ලක් කරන්නේ. මේක තමයි අපි විශේෂයෙන් අවධානයට ලක් කරගන්න ඕනේ.